හරි ඉතින් අත ගන්න හදන්නේ ටුඩි තර්ෆ්ට් වර්ඩ්ස් ඉතින් මරු ගේම් එකක් සුපිරි ඉතින් ගේම් එක නම් කියලා වැඩක් නැහැ ඉතින් මේක මිෂන් තියෙනවා මම මේ මිෂන් එක තමයි කරන්න යන්නේ දැන් අනිවාර්යෙන් මගේ වීඩියෝ එක ලයික් කරන්න මගේ channel එක subscribe කරන්න මම කාරුණිකව ඉල්ලා සිටිනවා බැස්ස පියමු මේක ඉතින් ඉක්මනට ගහලා ඉවර ගන්න ඕනේ ඉතින් ඒකේ තනක් කියනවා පීට් හැටයක් යන්න බෑනේ පාවෙනවනේ නාග්ගේ ගම මේ තියෙන ඩිෆෙන්ඩර් එකක් මරු හරි අපි ඉක්මනට යමු මේක ගැන කතා කරොත් මම ගහපු හොඳම ගේම් එක තමයි මේක ඉතින් වාහනේ නම් නිකන් අමුතුම જાති වාහනයක් වගේ නිකන් දැකලා තියෙනවා වාහනේ යන විදිහ වෙනස් ඉතින් මේකේ රේසින් කාර්ස් එහෙම එක ඒවා තියෙනවා ගහලා බලන්න ආස හිතේ හැප්පුණා හරි ඉතින් පොලිස් ස්ටේෂන් එකේ තියෙනලු කාර් එක අරන් එන්නලු මාත් යනවා ඉතින් කියන කාර් එක ගේන්න මම හිතන්නේ මේ ගේම් එක ඇමරිකාවෙන් තමයි හදලා තියෙන්නේ අම්මා මේක නම් හරියන්නේ නැහැ මට වෙන වාහනයක් ගන්න වෙනවා දැන් කොහොමද මම රේසින් කාර් එකක් කරනවා සුපිරි කොහේ වැදුනත් කැඩෙන්නේ නැහැ රුපියල් 3ක් හම්බුණා මම සුපිරියට කරනමක් ගෙහුවා කියලා වාහනේ හරි ඉතින් පට්ට ගාලා බහැගමු රේසින් කාර් ගන්න යමු හරවගමු යන් ඉතින් සුපර්මෑන් වගේ හරි ඉතින් මේ චුට්ටක් ගිහිල්ලා දැන් හොයාගන්න ඕනි මේ ලොකේෂන් එක ගහමු මෙතනින් මේකෙදි මම කැලෙන් තමයි යන්නේ යව් පිටිපස්සට ගමු හරි උඩින් යන් කිසි දෙයක් නෑ උඩින් ගියා කියලා පර්මිස් හොපන් හොඳ නෑ පොලිසිය එනවා පොලිසිය ගැන කතා කරොත් නම් මේක නම් මලමු කරදරයක් රුපියල් 2යි රුපියල් 2යි නෙමෙයි ඩොලර් 2යි හරි ඉතින් මම මේක යස් ඔබනවා බෑගමු වාහනෙන් ආය රේසින් එකක් තියනලු 500ක් මම හිතන්නේ හම්බ වෙනවා කියලා තිබ්බා අයියෝ මේක ඉතින් කිව්වොත් එක මිෂන් එකේ දේවල් කරන්න තියෙනවා
ගැජිබිජෙට් 3ක් හොයාගන්න තියෙනවා. එකක් නෙමෙයි තියෙන්නේ. මහා ගොඩක් තියෙනවා. මන්ට යන් අපි ගාන්ට ගමු. පික්මන්ට යන් බ්‍රේක් එකක් ගහගමු. ඉතින් අපි ආයෙ ඉක්මනට යන්. ටයිම් එකත් අඩු වෙනවා එන්න. සැලෙන්නේ මන්ට මේ යනවා. අන්න මට මන්ට යන්න ඕනේ මේක. ටයිම් එක ඉවරනත් ඉවරයි. ගේම් එක ගහලත් ඉවරයි. මේක ගේම් එක ගෙහුවොත් මිෂන් එකක් ඉවර කරත් ඉවර කරාම ආයෙ ගහන්න බෑ. කයි ප්‍රශ්නේ මේකේ. හරි ඉතින් අපි ලොකේෂන් නංගුණා. ආවා සොයා. තව පොඩ්ඩෙන් මං ඉවරයි. දැන් නම් ඉතින් කොහොමත් ඉවරයි මං. හරි ලොකු යුද්ධයක් දීලා කරගත්තා මං ඒක. හරි හරගමු. පොඩි ඉඩයක් කරන් තියෙනවා. පිටිපස්සට බාරගමු. අතර කරගමු. හරි ඉතින් ඒ වෙතේ වැඩ කරා. ඉතින් මෙහිම අරගමු. බහගමු. ප්ලෑන් එකක් තියනවලු. ගැජිබිජෙට් හොයාගෙන ඉන්න කියනවා. ඉතින් මං මාත් යනවා ගැජිබිජෙට් ටිකක් හොයාගන්න. කොහෙද ඇත්තේ? හරියටම දන්නේ නැහැ මං. දන්නවා මතක නැහැ. මේක ප්‍රශ්නේ. කොහෙද? මෙහෙද? මෙහෙත් නෑ. පිටිපස්සේ ඉක්මනට පිටිපස්සේ ගමු. ෆ්ලෑෂ් එක දාලා යමු. කොහෙද ඇත්තේ? මේකද? ඉක්මනට බලාගමු. හරි මට තනක් වුණා. ඕගහමුවාට ඉතින් වැඩේ ඉවර නැහැ. මිෂන් එක පොඩයි. මිෂන් එක ලොකු වැඩි. අපි ඉක්මනට මේ බාණ්ඩය ගමු. මොකද්ද මන්දනේ ගැජිබිජෙට් එක. අම්මා. කොද්ද ඒ ආෂ් සල්ලි නම්කෝ. හරි ඉතින් දැන් අපි යන් පොලිස් ස්ටේෂන් එකට. පොලිස් ස්ටේෂන් එක ඇත්තේ කොහෙද? ඉතින් පාට දාගමු. පොලිස් ස්ටේෂන් එකේ ඇතුළට දාගත්තොත් ඇතුළටම යන්න ඕනේ. ඇතුළටම යන්න ඕනේ නෑනේ. කොහොමත් යන්න ඕනි. මොකද ගැජිබිජෙට් එක ගන්න බී. වාහන හප්පනවනේ. වාහන. මම බලන්නේ ඉතින් මේක ඉක්මනටම ඉවරයක් කරලා දාන්න. එක්ක මං කියනවා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. කුඩු වෙන්න ලයික් පාරක් ගහලා දාන්න. මොකද ඔක සුදු පාටෙන් තිබිලා වැඩක් නැහැ. කිසි දෙයක් වෙන්නේ නැහැ. ලයික් බටන් එක ඔබලා දාන්න. එහෙම එබුවොත් ඒකේ නිකන් බැලුම් බෝලෝ ටිකක් ගිහිල්ලා අමුතු එකක් එනවා. එන්නේ නැහැ. වෙනවා. අනිවාර්යයෙන් මේක කරන්න. නැත්තම් මම මේ වීඩියෝ එක දාන්නේ යම් කිසි බලාපොරොත්තුවකින්. තේරුණායි? කරුවලක් වෙලානේ. උදේ වෙලා තියෙන ටික වෙලාවක්. නෑ ඉරේලිය තියන්නේ. කටහඬ මොකක්ද එකක් වෙලා මගේ.
මේක නෙමෙයි මේ කටහඬ. ආ ඒක චුට්ටක් ගමු. පියා ලොකේෂන් එක දාගමු. මෙහෙට දාගන්න හරියන්නේ නැහැ. මෙහෙට ගියොත් පොලිසිය එනවා මගේ පන්නනවා මේ පිටිපස්සේ. විශාල කරදරයක් කරනවා. මම මෙතෙන්ට. හරි ඉතින් ලෝකෙ කැරකිලා වගේ. හරි ඉතින් විජහට යන් අපි. චුට්ටක් තම මෙහෙම වෙනවනේ. ඒකනේ බැරි. පැත්ත යමු. අද්දන්නේ. රේසින් කාර් එකක් වුණාට වැඩ නැහැ කිසි දෙයක් නැහැ. මෙන්න තියෙනවා තුන්වෙනි බාණ්ඩෙත්. වාහනේ මෙතනින් නවත්තගමු. ගම් බාණ්ඩේ. යේ. හරි. අය වාහන නැගමු. යම් ගින්දර දාගෙන. අපසු. කොහොමද ඒක ගන්නෙ? ගන්න විදිහක් නැහැ. මම ඒක ආයෙ ඔබනවා. ඉවරයි කෙස් එක. ආයෙ යන්න ඕනි. යන්න තැන වාහන හප්පනවනේ. පිස්සුද වෙන වාහන එලවන්නේ? මාත් පිස්සෙක් විදිහට තමයි එලවන්නේ. මෙහෙට ගියොත් මොකද වෙන්නේ? මෙහෙට තමයි යන්නත් ඕනේ. මන්ට යන්න ඕනේ. වංගුව දාගමු මෙහෙම. වාහන කැපුවා නැත්නම් ලස්සනට ගන්නවා. ඒකට වැඩ නැහැ. මේක තියෙන විදිහට මිනිස්සුන්ගේ චුට්ටක් හැප්පුවත් ඉවරයි. මොකද මේක ශක්තිමත් මිනිස්සයා ගේම් එකේ රේසින් කාර් එක එලවන් යන එකන විතරයි. යා විතරමයි. චන් ගේම් එක හදනකොට හරියට හදන්න ඕනේ. හැම එකම මැරෙන විදිහට. උන්ටත් එකපාරට මැරෙන්නේ නැතුව. හරියට රුපියල් 3000ක් හොයාගෙන ඉන්න කියන ඉතින් මං ගාව රුපියල් 1000ක්වත් නැහැ. රුපියල් නෙමෙයි ඩොලර් අම්මා. ඊවකී චරා වැඩ කරන්න ඉපා. හරි ඉක්මනට යම් සල්ලි තියෙන තැන් වලට. ඒ හරි සල්ලි තියෙන තැන් නැහැනේ. යම් කඩේකට. අම්බෝ පිටින් කඩයක් ගාවට ආවා. වාහනේ නතර කරගමු. ඉක්මනට යම් මොකද්ද මේ? ඔයාට මාත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවද? මට නැහැ දෙයක් කතා කරන්න. හරි ඉතින් වාහන නම් පොඩි රේසින් කාර් එකක් උනාට මේකට ගිහලා බලමු. බැහැගමු. හරිම දුර. අම්මා ශාලි. රුපියල් 34ක්. රුපියල් නෙමෙයි ඩොලර්. ඕන්න ඕනේ ප්‍රශ්නේ. ඔක කමද යනවායි. අපිට පොඩි දෙයක් හන් තියෙනවා. ඒකෙන් අපි ඩේ කියලා ගහගමු. එතකොට අපිට දවසක් හම්බ වෙනවා. නියම මැජික් එකක් වගේ මට හිතා ගන්න බෑ. සිතාගත නොහැකි දේවල් කොච්චර වෙනවද කියනවනම් මටවත් අදහ ගන්න බෑ. මෙන්න මේ කඩේට අච්චා අම්මා ඒක ඇතුළටම දාන්න පුළුවන්.
මම පොඩි ගේම් එකක් ප්ලේ කරන්න කියලා හිතුවා. මොකද මේ හරි ඉතින් අපි ගාන්ට හරගමු. ගාන්ට ස්පීඩ් එක යන්. බෝලි ඒක හරියන්නේ මොකද මේ රතු පාට ඩොට් තියෙන්නේ. මං ඒ වලට ගිහිල්ලා තියෙනවා. හොමින්න ෂමා වෙන්න. බැහැගමු අපි. මොකද්ද මේ උනේ? මොකක් හරි සිදු. මොකද මේ ලැග්ගුනේ. හරි අයිතාව. හරියම තමයි දාන්න තියෙන්නේ. සල්ලි මේකක් දැම්මහම රුපියල් 10ක් හම්බ වෙනවා කියලා ඔබ දැනගත යුතුයි. ඒදී ඔයගොල්ලන්ට වඩා නැහැ ඉතින් මේක. ගහනවා නම් දැනගත යුතුයි. ගහන්න නැත්නම් ඉතින් වඩා නැහැ. ඒක වැටුණා වගේ මම එකක් දැක්කේ. ඒකත් වැටුනේ නැහැ. ආයෙකට වැටුණා. එක දිගට දාන්න පුළුවන් නම් ඉතින් වැඩේ තමයි. එකපාර රුපියල් 1000ක් විතර ගන්න බැරිද දන්නේ. හරිය ඉතින් මම 33ක් දැම්මා. ඉතින් 330ක් හම්බ වෙනවා. රුපියල් නෙමෙයි ඩොලර්. හරිය ඉතින් මෙච්චර ගණක් ගත්තා. අය යම්. කොහෙද නිකන් යන්න කියන්නේ? මාත් ගිහින් බලන්න. මොන ආයිඩියක් හම්බුනේ තියෙන වටිනවා. හම්බුන්නේ නැති වුණා නේද නේ? ගිහින් නම් බලමු. හරියට වැටුනේ මෙච්චර හයියෙන් ගිහිල්ලා. කොච්චර හයියෙන් ගියත් එතෙන්ට වැටෙන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. ආපසු ගමනිය කියලා යමු. කොහමද මොකුත් නැහැනේ. කහකුත් කඩාගෙන ගියා. මේකත් කඩාගෙන ගියා. ස්පීඩ් යම්. පොකුණකට වැටුණා. පොකුණ. මම දැන් කාර්ස් එක වණ්ඩ තීරණය කරා. තවද හොඳ දෙයක් තියෙනවා. ශල්ලි ගන්න එක කඩවල් වලට ගිහිල්ලා. තුවක්කුවක් වගේ අරන් ගිහිල්ලා බයි කරලා ගන්න බැරිද දන්නේ. ඒක පුළුවන් නම් හොඳයි. මේක නෑනේ. මේ වලින් මොකෙක්වත් ඇවිල්ලා නැත්තේ කොහෙද? අපි ආපසු ගියා. ඩ්‍රින්ක්ස් කියන එකට. එහෙම මේ බයි. එහෙලා මේකවත් තියනවද? ඒක ඇඩ් එකක් බලන්න ඕනලු. මේකෙත් නෑ. දුප්පත් වෙලාද කොහෙද? රටේ ඉච්චර බොන්න නැතුව ඇති. ලංකාවේ නම් ඉතින් බෝතලයක් දැක්කොත් ජරාව තියනවනේ ඉතින් ඒ මගවත් බීලා දානවා. රටේ තත්ත්වය. සල්ලි හම්බ කරලා නේ. ඒකේ මම සල්ලි ගත්තනේ. මුකුත් නෑ අප්පා. මේකක් තියෙනවා. ඒකට ගිහලා බලන්න. මේ වෙලි ඉන්න වඩා මොකක් හරි ගන්න. හරියට මම 53ක් දැම්මා. සල්ලි හම්බෙන ගම. 530ක් හම්බුණා.
එන්න 2000ට ළඟ. මගේ වාහනේ අන්න රේනවා. මින්ද බැලලා පොන කරගෙන මේකේ ඩේ කියලා ගහගමු. හරි ඩේ කියලා ගන්න ඕනේ. Ding, you know, be my ding. PT වාහන සේල් එකට යන් මම හදන්නේ මේ වාහනේ විකුණලා දාන්න. වැඩන්නේ මේ වාහනේ නම් රේසින් කාර් එකක් කියලා කියන්නත් බෑ. අම්බ අච්චර හයින්ගේ වාහනේ කොහොමද අල්ලගත්තේ? ඒකට අතනියුත් ගහනවා. රුපියල් 75 වටිනේ. නෑ ඩොලර් 75. අපෝ ඒක නම් කරන්නේ. හැබැයි ගාණක් හම්බෙනවද දන්නේ? එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම විකුණනවා. ඕ රුපියල් 4. කාර් එකේ අරකට වඩා හොඳ රද්දනවා මේ වාහන. මේ බලන්න. කොච්චර ස්පීඩ්ද කියලා. ඔය කොහෙද යන්නේ? නේ මෙහෙට එන්න. ඔයාවත් මම විකුණලා දාලා. මේක නම් කිසි හේත් මත් දන්නේ යුව හරි දාගෙන යන්න බලනවා ඉතින් ඒකත් වඩන්නේ ජියර් 5 දාලා තමයි යන්නේ ජියර් 5 දාලා යන්න පුළුවන් 33ට මාර ස්පීඩ් එකකින් යන වාහනයක් අම්මා 198ක් වටිනවා අරගෙන එහෙමවත් වටින්නේ නෙමෙයි කිය මේක නම් සුපිරියට අද්දන අර වාහනට වඩා සීරියස් ෂුවර් දැන් ඉතින් පාර තියෙන වාහනේ බලාගමු පාරේ තැන නැටීමෙන් වලකින්න මොකද අපිත් අපහසුතාවයට ලක් වෙනවා ඔබත් අපහසුතාවයට ලක් වෙනවා නිසා කල්පනා කර බලන්න මේක දැන් නම් පොඩි බ්ලැක් වෙන සීන් එකක් වල තියෙන්නේ බැහැගම් වාහනේ වගනේ ඒකම වාහනේ වගේ මම ගත්තා දැන් මට වටින්නේ සල්ලි යා ආවා වටින්නේ මේක ඒක සම් පහක් වටි කද්දේ චිකන් කාර් එකක් මේක කැනට යන්න පුළුවන් චිකන් කාර් මේ චිකන් කාර් අරගෙන බලන්න ආස හිතේ කද්දේ තන තියෙන වාහන මම විකුණලා දානවා මට ඒව වලින් වටින්නේ නැති හින්දා වටින්නේ කොහොමද මට නෑ ඒව සිය හැප්පෙයි පාරේ යන්න එපා පාර මැදින් යන හින්දා මම ඉතින් හැප්පුණේ ඉන්න ගහගන්නවා වාහන වලින් ඒ කවුද පොලිසිය දැන් නම් පොලිසිය වලියට ඒ වගේ
තන්නසෙල්ලම ලෙල්ලම වෙලා වගේ ඒ වාහනේ කැඩෙන්නේ නැති වාහනයක් වගේ අද පදින්නේ තමයි කලින් පැදෙන ඔයාට මේ වාහනේත් වැඩක් නැද්ද රුපියල් 54යි මොකද පොලිසිය යනවානේ විශාල කරදරයක් වුණා මට නම් ඒ දින්දුවල ගන්න තියෙන්නේ මේ කදුවන්නේවත් නෙන්නේ මේ අත ඉවර වෙන්නේ ඕවර් මිලියන් වලින්දු කියන්නේ මිලියන් වතාවක් කරමු හෙලිකොප්ටරයක් තියෙනවා හෙලිකොප්ටර් විකුණන්න පුළුවන් වෙයිද කියලා නෑ ඕනේ ගොන් අස තියාගන්න හොඳ නෑ වාහනයක් ගත්තු ගාම හපන එක නීති විරෝධී කර යුතුයි හැප්පේ මිනිස්සුયો ඕගනි කරදරේ පොලිසියත් එක්ක හරි ඉතින් මම වාහනට විකුණලා කොහොම ඩොලර් 3000ක් හොයාගත්තා පොලිසියත් පනවා ගත්තා මම මොකද ඒක දැම්මේ නෑ මොකද ඒ කැල්ල ලොකු වැඩි හින්දා ඒ තරහ වෙන්න එපා ඒක හැබැයි හැප්පේ ඉතින් මම ඒ බස් එකත් විකුණුවා රුපියල් 100 රුපියල් ඩොලර් 157යි වටින්නේ හරි ඉතින් අපි ආයේ දෙන්ට යන් වහන්න ගිමු මොකද මේ වහට වැටි මේ මාසේ වහන්න දාන්නද යනවා වාහනේ මම මගුලක් කරනවා ගන්දන්නේ ඒ කියලා ගහමු හොල් මන්ද කොහෙද අන්න අතරත් වාහනයක් තියෙනවා ඒක හරිය පැදලා බලමු කොහේ මේක එලවන්නේ නැත්තේ යෝ විශාල කරදරයක් නේ එලවන්නෙත් නෑ මේ මොකද මේ රිවර්ස් එකට යනවා හරි දැන් තේරෙන්නේ ප්‍රශ්නේ මොකද්ද කියලා ඔටෝමැටිකල් රිවර්ස් යන්න හදලා දුන්නේ රිවර්ස් යන්න හිම දෙනවද මම ඔටෝමැටිකල් රිවර්ස් යන්න ගේම් එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් නිතරම වෙන්නේ නැහැ ටික වෙලාවක් ගහනකොට තමයි ඒක වෙන්නේ හැප්පුණානේ ආයෙ පොලිසියනේ විශාල කරදරයක් නේ මම නම් ඉතින් මේ මැප් එකේ තියෙන සයිස් එකේ දුරට යන්න මම තීරණය කරා ආවත් යනට හරි ඉතින් මම yes ඔබනවා හරි ඉතින් බැටරි එකක් හොයාගෙන ඉන්නලු මම නම් දන්නේ නැහැ බැටරි එකක් කොහෙද ඉන්නවද කියලා වහන්න ගමු කොහෙද බැටරි එකක් ඇත්තේ ෂොප් වල ටිකක් ගිහලා බලමු මට මොකද ඒක හරියට මතක නැහැ අයියෝ ආයේ හැප්පුණානේ ටින් යන්න ඕනේ
පොලිසියත් එක්ක එපා වෙනවා. පොලිසිය නේ මේ මිනිස්සුත් එක්ක තමයි එපා වෙන්නේ. පොලිසිය දැනගන්න ඕනේ මේ කියන්න ඒක මගේ වැරද්දක් නෙමෙයි. පාරේ යන මිනිස්සුන්ගේ වැරද්දක් කියලා. මම පාරේ නෑ ඉතින් ඒගොල්ලෝ පාරේ යනවා කියලා. හරි ඉතින් අපි ආයෙ පාරේ යමු. හැප්පෙයි මිනිස්සුયો. මේකේ සට යන්න පුළුවන්. අර තියෙන බැටරි ටික සොමු. ඉතින් යන්න බෑ. දොර ඉක්මනට අරන් යන්න. වාහනේ ගෙනියන්න අතුලට. වාහනේ කුඩු පට්ටම් ගන්න. ශාල කරදරයක් වුණානේ මේක. වාහනේ යන්නෙත් නෑ. යන්නේට ගහමු. ඉතින් මේක ඉක්මනට කරමු. මේ ගේම් එක නම් ඉතින් පැය ගාණක් ගහන්න වෙනවා. හරි ඉතින් අපි ආයෙ ආවා. මොකද්ද? මම නයි හරියම දන්නේ නැහැ. හටයි ගහන්න ගත්ත කොහෙද තියෙන්නේ බලමු. ෆාම් එකට ගිහින් මෙතනට ගිහින් බලමු. මෙතනට හොඳයි. කාත් එක්ක හයි ගහගන්න එක තමයි වැඩේ. ලේසි නෑ ගහගන්න එක නම්. ගිහිල්ලාම බලමු. මොනවා වෙයිද කියලා. ටින්ගියා අම්බෝ මිනිහෙක් මැරුණා. මගේ ශාලි ටික ගත්තා. පාරේ යන හින්දා කොට පාරේ යනවා මම මේ පිස්සෝ වගේ. මෙන්න චික් කාර් එක යනවා. කුකුල් කාර් එක. අම්මට ඉරි. මෙන්න මෙතන ඉන්නේ. මේ ඉන්නේ පොරස්ලා. මොකද දාන්නේ? බෝම්බයක් දාන්නේ. අයියෝ. තන හිටියොත් වැඩි කාලා මරන්න තමයි වෙන්නේ මට. අයියෝ. මේ පිටිපස්සේ පන්නලු. ඉවරයි. තුවක්කුවක්වත් ගන්න වෙයි වගේ. තුවක්කුවක් ගන්න හරි සල්ලි වෙයි මට. නැත්තම් රටපයින් වෙයි වගේ. තොර මේ මිෂන් එක ගන්න බැරි වුණා. මේ ප්‍රශ්න නැතිද? කලින් බැහැගමු.
රෑනගමු මේ ගමු වීඩියෝ එකක් බලමු ඊට කලින් කරුණා වෙන මම කුදලෙන් කියලා ගහයි දන්නේ නැහැ හරි ඉතින් කට්ටියක් එක් ගහගන්න තියෙනවා පට්ටම කරදරයක් නා ඉන්නේ නැහැ පිටිපස්සේ මම පොලිසිය මගේ පිටිපස්සෙන් පනනවා මම බෝම්බයක් දාන්න ගියා ඒ බෝම්බේ වෙන කවුරු දැකලා එයා කෝල් කරලා පොලිසියට මොකක්ද මේ හයිය යන වාහන ටිකක් තිබ්බම හොඳයි අප්පා නැත්තම් මේක ඉන්න බෑ එක්සර්සයිස් කරනත් එක්ක උට බෝම්බ දෙන්න මට වැදෙන්නේ නැද්ද උට වෙඩියන් මේක උද්දානවා ඉවරයි නැගහන් කාර් එකට නැගහන් අනේ විශාල කරදරයක් මට මරිවස්සන්න වෙයි වගේ පොලිසිය නතර වුණා ඒ වුණාට මිනිස්සු නතර වුණේ නෑනේ කොහේ ඉන්නවද කියලා මම වත් දන්නේ නෑ මේ ගේම් එකේ උස්ම කන්දර ගියොත් චුට්ටක් ලේසි වැඩේ ලේසි වෙන්න පුළුවන් චුට්ටක් බලමු මට නඩුවක් දාන්න බැරි දන්නේ මගේ පිටිපස්සේ පන්නන මාව මරාන කන්නදනා එම් කිය වාහනේ උඩ යනා නේ උඩ ඇවිල්ලා අරුන් ඇවිල්ලත් ඉවරයි ස්පීඩ් යන්න ඕනේ ලෝක පෙරලෙන්න කලින් බැහැගම් වාහනේ ඒ සල්ලි සික්කොත් ඉවරයි කඩම දුවල සල්ලි ටිකක් තියෙනවා නෙනවත් දන්නේ නැහැ සල්ලි යමු කොකට කොහෙද උ පේන්නේ නැහැ තුරු ගහන්නනේ තමයි ඉවරයි Onda iwat danya hari ini kalau tak gua aku udah keluar nanti es bolong itu mega gede hari ini loku jaya kera
පාරට යන්න ඕනි වාහනයක් හොයාගන්න. ආය අතෙන්ට යන්න. බුදුම්බෝ ගහගෙන ගියා. කඩේ සත්ති. කුජය කරා පුදුම සතුටක් තියෙන්නේ. හරි ඉතින් වාහනයක් හොයාගන්න මම යනවා. පාරන වාහනේ නැහැ වගේ. එක ගහගමු. නේද? මොකක්ද ඔය වෙලා? මට එකෙන් වැඩන්නේ. සුපිරි වාහන තිබ්බා. එන්නගෙමු. ස්කී බෝඩ් එක. පාට දාගන්න තමයි අමාරු. හරි ඉතින් ඔන්න පාට ගත්ත කොහම හරි. ෆෝන් එකේ මැප් එක දාගන්න බැරිද? මොකද මම දැන් එකක් කරගෙනවා. ශලෙන්නේ මේකෙන් හරියක්. හැප්පුණා. ඒක නම් මචං මං කරපඩත් එක්ක. ඒක මම පිළිගන්නවා. ඩීම් පැනලා උඩින්ම ගිහින් නේ. ශලින්නේ ගහකුත් හප්පගෙන යනවා. ග්ලාස් එකක් කුඩු වුණා. වින්ඩෝනේ අවශ්‍යතාවය තමයි ඉන්නේ. හරි ඉතින් ආයෙ මොකක්ද කියන්නේ නේ. yang ඉතින් අපි මෙන්න මේ ගෙදරට පැනගමු. අදේමු. කදේම අම්ලෙක් කරේ පොලිස් කාරත් එක්ක බෑනේ. ඔන්න වෑන් එක තියෙන අපි වෑන් එක නැගමු. හරි හයිය යනවා. හැප්පේ මිනිස්සු කරන්න දෙයක් නෑ මට ඒකට. අපසු අපි තෙන්ට යන්.
ආය හැප්පුණානේ. බෑප් මේක කරන්න. මිනිස්සු පාරේ යන්න එපා. හරි ආයාව මම සිහින් ගිරයින ඉවරයි. හරි කර ෆොටෝ එකක් අරන් එන්න කියලා කියනවා. ටියා ෆොටෝ එකක් අරගෙන polisi semet ada kata ini mewahnya bayi nih mana tino udu ambo pian bisa kebaik ke foto magini යාළුවෙක්ින්දා පුදුම වැඩ කරේ ගේම් එක හැටියට hari itin mama metinta ආවා ඇවිල්ලා ෆොටෝ එකක් ගන්න තමයි හදන්නේ ෆොටෝ එකක් ගන්න බෑ මේක කැරකෙනවා ඔට තියෙන ඉතින් මේකේ ෆොටෝ එකක් ගහන්න ඒ ගහලා ටැක්සි වාහන තියෙනවනේ අමිනකෝ මම ඔකට ටැක්සි වාහනේ පෙන්නන්න ටැක්සි වාහනේ ගාවට මම කිල්ලා පෙන්නන්න ටැක්සි වාහනේ ටැක්සි 3ක් යන්න ඕනේ සද්ද වැඩියා මම ටැක්සි වාහනේ තියෙන්නේ මේ ටැක්සි වාහනේ මේකෙන් 3 වතාවක් යනවා ටැක්සි එහෙම ගියාම වාට මේකේ මේ ගහලා ඉන්න ගන්න පුළුවන් ඔන්න තමයි තියෙන්නේ මේ මිනිස්සයා වදාගත්තා ඒ මිනිස්සයාට යන්න තැන උඩින් රතු පාටින් පෙන්නනවා මම ගිහිල්ලා පෙන්නනවා එහෙම එකක් තියන්න තියෙන්නේ මේ ටයිම් එක ඇතුළත දාන්න ඕනේ නැත්නම් සල්ලි කැපෙනවා හරි ඉතින් ගාට බැස්සුවා අන්න එහෙම තමයි මේක තියෙන්නේ
මේකේ තව මිෂන් තියෙනවා මම ඒක පස්සේ දාන්නම්. හරි ඉතින් කොල්ලෝ අපි ගියා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න අපේ අලුතෙන් ඉන්න කට්ටිය.